Hai hai hai. Tengah. Umay ka din ba? Dito? Dino? Dino මේක dino ko. ඔන්න අපේ චුංගුලෝ චුට්ටක් අවුස්සලා අපි එමු අපේ වීඩියෝ එකට. අද මම කරන්න යන්නේ මං ආසම විදිහේ වැඩක්. ඔයාලට වටපිටාව බලපුවාම තේරෙයි මොකක්ද අද මේ වෙන්නේ යන්නේ කියලා. බලන්නකෝ කවුද මෙන්න මේ වෙහිකල් එකෙන් බහින්නේ කියලා. මං දැන් මේ ඉන්නේ කුරුණෑගල නිව් ඉම්පීරියල් තියටර් එකේ. ඇත්තටම FB එකේ සෝෂල් මීඩියා හැම එකම වගේ සෑහෙන ලොකු ප්‍රමෝෂන් එකක් තියෙනවා ආදරණීය තරුවක් ෆිල්ම් එකට. ඉතින් ආදරණීය තරුවක් ෆිල්ම් එකේ ඇක්ට් කරන ගොඩක් අය අද ඉම්පීරියල් එකට ආවා. මෙන්න මේ විදිහට තමයි එයාලා හෝල් එකට ආවේ. හැබැයි හෝල් එකට එන්න කලින් එයාලා චොපර් එකේ ඇවිල්ලා තමයි වාහන වලින් හෝල් එකට ආවේ. ආදරණීය තරුවක් ෆිල්ම් එකේ ක්‍රූ එක 22 වෙනිදා අගෝස්තු 22 වෙනිදා නුවරට එනවා කියලා තිබුණේ. හැබැයි ඒක දින නියමයකින් තොරව පෝස්ට්පෝන් වුණා. මොකද නන්දා මාලිනී මහත්මියගේ අභාවයත් එක්ක. එදා තමයි එයාගේ අවසන් කටයුතු යෙදිලා තිබ්බේ. ඉතින් මං ඇත්තටම හිතුවේ නෑ කුරුණෑගලට 23 වෙනිදා එයි කියලා. හැබැයි එයාලා ආව කුරුණෑගලට. කුරුණෑගලින් පස්සේ කෑගල්ලේ. සාරංග, දිනක්ෂි, ෂණු, දිනේෂ්, කයිස, සංගීතා ඒත් එක්කම චූටි සාරණ්‍ය බබත් මේ ඉවෙන්ට් එක ලස්සන කරන්න එදා කුරුණෑගලට ආවා. මම මෙතනින් ගොඩක් කට්ටියව හම්බ වෙලා කතා කරලා ෆොටෝස් අරගෙන තියෙනවා. ෂණුව හම්බෙලා තියෙනවා, සාරංග හම්බෙලා තියෙනවා, දිනක්ෂිවත් හම්බෙලා තියෙනවා. දිනේෂ් හම්බුණාට අපිට කතා කරන්න ෆොටෝස් ගන්න chance එකක් හම්බෙලා නැහැ. ෆස්ට් ටයිම් මම ලයිව් දකින්නේ සංගීතව. ඇත්තටම මට හිතාගන්න බැරි වුණා එයාව දැක්කට පස්සේ. මම ඒක යට කිව්වත් එක්ක මොකද මම අනිත් කට්ටියව නම් හම්බෙලා තියෙනවා. ඔයාව මම ෆස්ට් ටයිම් තමයි මේ විදියට හම්බෙන්නේ කියලා මම කිව්වා. ඉතින් මෙතනින් එහාට මං වැඩිය කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක බලලා කමෙන්ට් එකකුත් දාන්න. කතා කරන්න ඕන තැන්වලදී මම කතා කරන්නම්.
මගේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සංගීත වීරරත්න ඔබට ආරාධනා කරනවා. සාරංග දිසාසේකර කියන්නේ අයිකන් එකක් මේ රටේ හැමෝම ආදරය කරා අදටත් ඒ ආදරේ විදියමයි ඒක තව තවත් වැඩි කර ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඊයේ පැක් කරා කිව්වා සාරාන්‍යත් එක්ක එකතු වෙලා. ඔහොම නින්න ඔහෙට කතා කරා. ඒතකොට හරි. ඔතනින් ගන්න. මම ඉතින් ඇත්තටම ෆොටෝස් ගන්න ඇන්නුවේ නෑ මේ ක්‍රවුඩ් එක ASCII. පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා විතරයි. මොකද මේ ක්‍රවුඩ් එක ASCII ෆොටෝස් ගන්නවා කියන්නේ ඒක වෙනමම එකක්. ඉතින් කට්ටිය චුට්ටක් අඩු වෙනකන් මම එහෙටයි මෙහෙටයි කැරකි හිටියා. මගේ අතේ ටිකට් එක තියෙනවා. මේ වෙනකොටත් ෆිල්ම් එක පටන් අරන්. මං තවම එළියේ. මං දැන් මේ සකබඹරි වගේ එහෙටයි මෙහෙටයි කැරකෙන්නේ ඇයි කියලා දන්නවද? මට ඕන උනේ මේ කට්ටියට කියලා වීඩියෝ ක්ලිප් එකකට හයි පාරක් දාගන්න. හැබැයි ඉතින් මට ඒක කරගන්න පුළුවන් උනේ කීයෙන් කී දෙනා. මොකද ෆොටෝ එකක් ගන්න ගියපුවාම මට වීඩියෝ එකක් ගන්න අමතක වුණා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෂනුව මේ කොච්චර තමයි හයි කියන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මෙතන සාරංගගේ වොයිස් කට් එකක් ගන්නවා. ඒක ඉවර වුණාට පස්සේ දිනක්ෂිගේ ගන්නවා. එවලේ මම යනවා ඇතුළට. මොකද ෆිල්ම් එක බලන්නත් ඕනේනේ. මම ඇතුළට යනකොට ෆිල්ම් එකේ කොටසක් ගිහිල්ලා ඉවරයි. හිතට ලොකු බයක් ඇති වෙනවා. මොකක්ද දෙයක් නැති වෙනවා වගේ දැනෙනවා. ඉතින් පුතා
කොහොමද ඔයාගේ apartment එක? ඒක ටික අපි කවුරුද කතා කරගෙන ඉන්නා සිද්ධ කියන්න කෑගල්ලට නොයයිමු. शाला पुरवන්න ඒක ලේසි වැඩක් නෙමෙයි. මෙහි තියෙනවා දර්ශන වාරයකට ස්කූල් එකක් කියන්නේ ආසන 456ක් තියෙනවාද මේ 456ක් පිළිතිරිකේ තියෙනවා ඔබට පේනවා ඇති. ඒක නමර හවුස් ස්කූල් නෙමෙයි අතරම හවුස් ස්කූල්. ඉතින් ඒ නිසා මේ මොකද කියලා දැක්කම ඔබට ඒක කරන්න කවුරුනේ කියලා හිතන්න ඇති. ජර්මා කර්මාන්තයේ රැඳෙන්න ඔබ ඇහි ආදරණීය නිසා ඉතින් ඒ නිසා වෙන ඔබට ගෞරව කරනවා නේද? සාරා මොනවා කියන්නේ ස්කූල් එකේ තමයි කියන්නේ කුරුණෑගල මට කවදාවත් විශේෂයි මොකද මගේ අම්මාගේ අප්පන් ගම කුරුණෑගල ඒගේ ඉස්සරහ තියෙන බගිය. මුචිතාලේ ඉඳලා මට කුරුණෑගලත් එක්ක තියෙන මතක ගොඩනයි. ඉතින් ඒ මතක වලට එකතු වෙන අලුත්ම මතකේ තමයි මේ ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේ ලස්සන මතකයක් මගේ ජීවිතේට මට කණ්ඩායමකට එකතු කරාට ආයේ හොඳ උණුසුම අතුල සන්නාදයක් සාරණ්‍ය යනවා. ඉතින් බොහොම ස්තුතියි කිව්වත් වගේ සිංහල සිනමාව වෙනුවෙන් ඕගොල්ලෝ ලබා දෙන මේ ආදරය තමයි අපිට සතුටුමත් කරන්නේ. තව ඉස්සරහට ඊටත් වඩා හොඳ නිර්මාණ ඔබ වෙත ගෙනෙන්න. ඉතින් මේ ආදරය ජීවිතයටම ඉදිරි නිර්මාණ වලට ඉදිරි තියෙන චිත්‍රපට වලට ලබා දෙන්න. ඒක තමයි කර්මාන්තයක් විදියට අපිට ලස්සන වැඩ ටිකක් ඉස්සරහට කරන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මේ අපේ සාරාණ්‍යය ඉන්නවා. සාරාණ්‍යය ලොකු වෙලා එයා ප්‍රධාන චන්ද්‍රකාන්තකාවරට මම අංකල් කෙනෙක් වගේ ඉඳලා එයා වෙනස් මේ විදිහටම කියනවා. ඉතින් ශානු කුණාරි කිසි දෙයක් කියලා අන්න හිටගත්තා එකේ. මේ සංගීත මගේ ප්‍රවීණ රන්දවේදී සංගීත අපේ ස්ටාෆ් එකේ කෙනෙක් පොඩ්ඩක් එකතු වුණාද අපේ සීට් නම්බර්ස් කියලා දැනුවත් තියෙන කෙනෙක් මම දෙන්න මේ පැත්තට අපි ආදරණීය තමක් එකම ඔයගොල්ලෝ දෙන්නේ නැගිටින්න ඉතින් gift එකක් දෙන්න යන්නේ. නැගිටින්න. යන්නකෝ.
ඉස්සෙල්ලා එකේ අරක ලිෆ්ට් එකේ F7 කියන ඉස්සරම සංගීත. ඔන්න ඉතින් මටත් හම්බුණා ටී-ෂර්ට් එකක්. ඉස්කෝලේ කාලේ නෙට් බෝල් කිරුවේ වගේ ප්‍රතිඵල තමයි වෙලාවට කෙරේ. නැත්තම් එච්චර දින්ගෙන එකක් අල්ලන්න බෑ. අන්න ඔය විදිහට කට්ටිය ඉන්ටර්වල් එකේදී හෝල් එක ඇතුළට ඇවිල්ලා කට්ටියට ගිෆ්ට්ස් දීලා කතා කරලා එයාලා ගියා. බයි සරණ්‍යා. මට මේ ෂෝ එකේ බජට් එක ගන්න හොයන්න බජට් එක. ඔන්න ඉතින් ෆිල්ම් එකත් ඉවරයි. මටත් යන්න වෙලාව හරි. අදට මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.